ලැබුවා වූ සුබ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ඔයාලා සෑම දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2025 අවුරුද්ද මුළු ලෝකයේම විවිධ වෙනස්කම් වලට විවිධ ස්වභාවික අනතුරු වලට පත්වෙච්ච වර්ෂයක් බවට පත් වුණා. ඉතින් අද 2026 ජනවාරි 1 වෙනිදා තවත් නව වසරක් උදා වුණා. ඉතින් අපි අද කබසිකි ගයිසා සුනගරු විදිහට ඔයාලත් එක්ක මේ විදිහට අදහස් උදහස් අපේ බෙදා ගන්න අදහස් කරලයි අද මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2026 වසරේදී අපිට කරගන්න බැරි වුණ දේවල් මේ අවුරුද්දේ කොහොමද කරගන්නේ කියන එක. එහෙම නැතිනම් ගිය අවුරුද්දේ සාර්ථක වෙච්ච දේවල් මේ අවුරුද්දේ තවදුරටත් සාර්ථක කරගන්නේ කොහොමද? වැරදුන තැන් නිවැරදි කරගන්නේ කොහොමද? බැරි වුණ තැන් අය හදාගන්නේ කොහොමද? නේද? ඒ වගේ දේවල් ගැන කල්පනා කරලා තමන්ගේ යන ගමන මොකද්ද කියලා කල්පනා කරලා මේ අවුරුද්දේ කොහොමද 2026 අවුරුද්ද 2025 අවුරුද්දේ කරගන්න බැරි වුණ දේවල් කොහොමද මේ අවුරුද්දේ සාර්ථක කරගන්නේ කියලා හොඳ විධිමත් වැඩසටහනක් වැඩපිළිවෙලක් හදාගන්න කියන එකයි අපි යෝජනා කරන්නේ. හැම තිස්සෙම එකම පාරක එකම ප්ලෑන් එකක යන්න එපා. හැමතිස්සෙම විවිධ විකල්ප මාර්ගත් කීපයක් හැමතිස්සෙම තියාගන්න ඕන ජීවිතේ. එක දෙයක් අසාර්ථක වුණොත් ඊළඟ පාරේ යන්න පුළුවන් විදිහට විවිධ විකල්ප ගැනත් අවධානය යොමු කරලා තියෙන එක හොඳයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. ඉතින් 2026 අවුරුද්ද අපි ජපානයේ ජීවත් වෙන අපි සෑම දෙනාටම කොහොමද බලපාන්නේ කියන එක ගැන මේ 2025 අවසාන භාගයේ විශාල විදිහට විවිධ අදහස් උදහස් නීති රීති ගොඩාක් දුරට මේ විදිහට සමාජ මාධ්‍ය තුල සහ රජයේ අලුත් රජයක් පත් වුණා. ඒ අලුත් රජය ඒ නීති රීති බොහෝ දුරට මේ ජනවාරි මාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙන මට්ටමට පත් වෙන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ මොන නීති රීති ආවත් මොන ප්‍රශ්න ආවත් අපි දැන් ජීවත් වෙන්නේ මේ රටේ. ඉතින් ඒ නිසා ඒ එන හැම ප්‍රශ්නයකටදීම එන හැම නීති රීතියකදීම අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක අවබෝධ කරගෙන